මදුරුවන් සමහර අයව අනෙක් අයට වඩා දෂ්ට කරන්නේ ඇයිදැයි ඔබ කවදා හෝ කල්පනා කර තිබේද? ඔබේ මිතුරා ආරක්ෂිතව සිටියේදී ඔබව සෑම විටම දෂ්ට කරන අවස්ථා තිබෙන්නට පුළුවන්. ඉතින් අද මම මෙම වීඩියෝව තුලින් මේ සඳහා හේතු වන කාරණා පිළිබඳව සහ මදුරුවන් දෂ්ට කිරීමෙන් ඇතිවන වේදනාව සමනය කරන්න කෙසේදැයි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මදුරුවන් අහඹු ලෙස මිනිසුන් දෂ්ට කරන්නේ නැහැ. මදුරුවන් දෂ්ට කිරීමට හේතු වන කරුණු අපි එකින් එක සලකා බලමු. මදුරුවන් ශරීරයේ උණුසුමට ආකර්ෂණය වෙනවා. ඔබ වැඩිපුර දහඩිය දමන කෙනෙක් නම් එමගින් ඔබේ ශරීරයේ තවත් උණුසුම් වන අතර මදුරුවන්ට ඔබව සොයා ගැනීම පහසු කරයි. දහඩිය මගින් මදුරුවන් ප්‍රිය කරන ඇතැම් රසායනික ද්‍රව්‍යද නිකුත් කරනු ලබන අතර එබැවින් ඔබ ව්‍යායාමයෙන් පසු හෝ උණුසුම් දිනයක අධිකව දහඩිය දමන අවස්ථාවක සිටී නම් මදුරුවන් ඔබ වටා රුක්වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබ හුස්ම ගන්නා සෑම අවස්ථාවකම ඔබ කාබන් ඩයොක්සයිඩ් වායුව නිකුත් කරයි. මදුරුවන්ට මේ දුර සිටම දැනීමේ හැකියාව තියෙනවා. වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් පිට කරන පුද්ගලයන් විශේෂයෙන්ම ගර්භණී කාන්තාවන් හෝ අධික බර ඇති අය වැඩිපුරම මදුරුවන්ගේ ආකර්ෂණයට ලක් වෙනවා. ඔබේ සම ස්වාභාවිකම රසායනික ද්‍රව්‍ය නිපදවන අතර ඒවායින් සමහරක් මදුරුවන්ගේ ආකර්ෂණයට ලක් වෙනවා. උදාහරණයක් ලෙස ඔබේ සමේ ලැක්ටික් අම්ලය, යූරික් අම්ලය හෝ ඇමෝනියා වැඩි නම් මදුරුවන් ඔබ සොයා ඒම වැඩිවනු ඇත. මදුරුවන්ට කළු, නිල්, රතු වැනි තද පැහැති වර්ණයන් වඩාත් පහසුවෙන් දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔබ එවන් අඳුරු පැහැති ඇඳුම් අඳින්නේ නම් මදුරුවන්ට ඔබ සොයා ගැනීමට පහසු වන අතර ඔවුන් ඔබට දෂ්ට කිරීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. එබැවින් ලා පැහැති වර්ණයන් සහිත ඇඳුම් ඇඳීමෙන් ඔවුන්ගේ අවධානය අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබ ලා පැහැති වර්ණයන් අඳින්නේ නම් මදුරුවන්ට ඔබව අඩුවෙන් දෘශ්‍යමාන වීමේ හැකියාවක් තියෙනවා. ඉදිමීම අඩු කිරීම සඳහා මදුරුවන් දෂ්ට කළ ස්ථානයේ විනාඩි 10ක් පමණ අයිස් තබන්න. මදුරුවන් දෂ්ට කළ ස්ථානය කුමාරිකා ආලේප කිරීම මගින් එම ස්ථානයේ කැසීම අවම කරයි. ඒ වගේම සම සිසිල් කරයි. මදුරුවන් දෂ්ට කරන ස්ථානයේ ඇතිවන කැසීම නවතාලීම සඳහා බේකින් සෝඩා සහ ජලය එකතු කරගත් සාදාගත් පේස්ට් එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මදුරුවන් දෂ්ට කළ ස්ථානවල මීපැණි ආලේප කිරීම මගින්ද ඔබට සහනයක් ලබා ගන්න පුළුවන්. ලෙමන් හෝ විනාකිරි වැනි දෑ මදුරුවන් දෂ්ට කළ ස්ථානවල ආලේප කිරීම මගින් බැක්ටීරියා ක්‍රියාකාරීත්වය අවම වන අතර එමගින් එම ස්ථාන ඉතා ඉක්මනින් සුව වීමට හේතු වෙනවා. දැන් ඔබ දන්නවා ඔබ මදුරුවන් දෂ්ට කරන්න හේතු මොනවද සහ උන් දෂ්ට කිරීමෙන් ඇතිවන කැසීම් නවතාලන්නේ කෙසේද කියා. ඉතින් මෙම වීඩියෝවට ලයික් එකක් දමන්නත් මෙම channel එක subscribe කරන්නත් අමතක නොකරන්න. ඒ වගේම ඔබේ මිතුරන් සමග මෙම වීඩියෝව බෙදා ගන්න විට ඔවුන්ටත් මදුරුවන්ගෙන් ආරක්ෂිතව සිටිය හැකියි.